පිළිගන්නවා iFlow YouTube channel එකට සුපුරුදු විදිහටම මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න සහ bell icon එකත් click කරන්න. එතකොට වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලෝ notification එකක් ගෙන්න ගන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකේදී අපි බැලුවා අපේ admin dashboard එක කොහොමද complete කරගන්නේ කියලා. අද අපි මේ වීඩියෝ එකේදී බලමු අපේ FRM user dashboard එක කොහොමද design එකේ කොටස් කිහිපයක් complete කරගන්නේ කියලා. ඒකට මම මෙතන තියෙන මේ user dashboard කියන label එක delete කරගන්නවා. ඊට පස්සේ අපේ user dashboard එකේ properties වලට ගිහිල්ලා මේ form border style කියන එක මම නම් කියලා වෙනස් කරගන්නවා. ඊට පස්සේ මේක starting position එක මම වෙනස් කරගන්නවා center screen විදිහට. ඊට පස්සේ මම යනවා අපේ FRM admin dashboard design එකට. ඊට පස්සේ මම අපේ admin dashboard එකේ size එක copy කරගන්නවා. copy කරගෙන ආයි FRM user dashboard එකට ගිහිල්ලා ඒකේ දැනට තියෙන්නේ 800,450 කියලා. මම අර copy කරගෙන ආපු එක මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම ආපහු FRM dashboard design එකට යනවා. ඊට පස්සේ මම මේ dashboard එකේ background color එක මේ විදිහට copy කරගන්නවා. මම මේකට මේ විදිහට paste කරගන්නවා. හරි ඊට පස්සේ මම FRM dashboard design එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ පළවෙනි panel එක මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මම මේකේ copy එකක් අරගෙන ආපහු FRM user dashboard එකේ design එකට යනවා. ගිහිල්ලා මේ විදිහට paste කරගන්නවා. හරි අපේ පළවෙනි බටන් එකේ නම BTN dashboard කියන එක BTN loan කියලා තියෙන්නේ. මම මේක වෙනස් කරගන්නවා. BTN loan info විදිහට. ඊට පස්සේ මම මෙතන loan book කියන එක වෙනුවට loan info කියලා වෙනස් කරගන්නවා. මොකද අපේ user dashboard එකේදී අපිට පොත් add කරන්න, delete කරන්න, update කරන්න, ඊට පස්සේ members add කරන්න, delete කරන්න, update කරන්න වගේ දේවල් කරන්න බෑ. අපිට පුළුවන් මේකේ අපේ database table වල තියෙන data view කරලා බලන්න විතරයි. ඒ අදාළ information මේ user කෙනෙක්ට පුළුවන් බලන්න විතරයි. මේකෙත් මම text එක වෙනස් කරගන්නවා return book කියන එක වෙනුවට
return info විදිහට ඊට පස්සේ ඒ බටන් එකේ name එකත් මම වෙනස් කරගන්නවා btn return info විදිහට ඊට පස්සේ මේ අපේ inquiry book කියන බටන් එක මම මේකෙන් අයින් කරගන්නවා මොකද අපිට දැනටමත් තියෙනවා මේ අපේ book registration බටන් එක තියෙන නිසා අපිට inquiry book එකක් ඒකට අදාළ බටන් එකක් අවශ්‍ය නැහැ ඊට පස්සේ අපේ reservation book එක තියෙන්නේ ඒක මම name කරගන්නවා btn reservation info විදිහට ඒකේ label එකත් වෙන text එක වෙනස් කරගන්නවා reservation info විදිහට ඊට පස්සේ book registration එක තියෙන්නේ ඒක text එක වෙනස් කරගන්නවා book info විදිහට ඊට පස්සේ මම මේකේ බටන් එකේ name එක වෙනස් කරගන්නවා btn book info විදිහට ඊට පස්සේ තියෙන අපේ member registration button එක මම මේකෙත් button එකේ name එක වෙනස් කරගන්නවා btn member info විදිහට ඊට පස්සේ member registration කියන එක වෙනස් කරගන්නවා member info විදිහට හරි ඊට පස්සේ member info button එකත් මේ විදිහට පල්ලෙහාට ගන්නවා හරි ඊට පස්සේ මම ආපහු FRM dashboard design එකට ගිහිල්ලා මෙන්න මේ panel එක
panel 4 කියන එක කොපි කරගන්නවා. කොපි කරගෙන user dashboard එකට එනවා අපෝ ඩිසයින් එකට. හරි ඊට පස්සේ මම ආපහු FRM dashboard design එකට ගිහිල්ලා ඒකේ panel form loader එක කොපි කරගන්නවා. කොපි කරගෙන මේ විදිහට paste කරගන්නවා. හරි ඊට පස්සේ මම මේ panel form loader එකේ name එක වෙනස් කරගන්නවා. panel user form loader විදිහට btn dashboard, btn loan info, btn return info, btn reservation info, btn book info, btn member info සහ අපේ btn logout button එක. ඊට පස්සේ මම මෙන්න මේ අපේ ෆෝම් එක සිලෙක්ට් කරලා මම මේ ෆෝම් එක මේ විදිහට ඩබල් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම අපේ user dashboard එක design එකට යනවා. ඊට පස්සේ මම FRM dashboard design එකට ගිහිල්ලා ඒකේ code view එකට යනවා. code view එකට ගිහිල්ලා මෙන්න මේ DLL import කරගත්ත අපේ අර edges curve කරගත්ත code එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන user dashboard එකේ code view එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ region system drawing කියන එකත් මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ FRM user dashboard එකේ code view එකට ගිහිල්ලා මෙන්න මේ initialize component කියන එකට පල්ලෙහාන් මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම FRM dashboard කියන එකට යනවා අපහු. ගිහිල්ලා අපේ FRM dashboard load එකේ තියෙන මේ panel sticker button ටික සහ picture box වල ඒ කොටස් ටික සම්පූර්ණයෙන්ම මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන FRM user dashboard එකට ගිහිල්ලා ඒකේ FRM user dashboard load කියන එක ඇතුළට මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ panel form loader කියන එකේ මම name එක වෙනස් කරගන්නවා panel user කියලා. මෙතන panel user කියලා වෙනස් කරගන්නවා.
ඊට පස්සේ අපේ BTN loan info ඊට පස්සේ BTN return info මෙන්න මේ BTN inquiry කියන ඒ line එක මම select කරලා අයින් කරගන්නවා. ඊට පස්සේ BTN return info BTN return info ඊට පස්සේ BTN reservation info BTN book info BTN member info දැනට අපේ BTN minimize BTN maximize BTN close කියන එක දාන්න තියෙන තමයි මෙතන error එකක් පෙන්නන්නේ. ඊට පස්සේ මම මෙතන picture box 5 කියන එක අයින් කරගන්නවා. ඒ අපේ inquiry එකේ තිබ්බ picture box එක inquiry button එකේ තිබ්බ. මෙතන BTN reservation info BTN reservation info book info BTN book info book info sorry member info ඊට පස්සේ BTN member info හරි ඊට පස්සේ මම ආපහු අපේ dashboard design එකට යනවා. මෙන්න මේකට FRM dashboard design එකට ගිහිල්ලා මෙන්න මේ බටන් තුනයි මෙන්න මේ picture box දෙකයි මෙන්න මේ විදිහට select කරගන්නවා. select කරගෙන copy කරගන්නවා. ඊට පස්සේ මම FRM user dashboard design එකට ගිහිල්ලා මෙන්න මෙතනින් paste කරගන්නවා. හරි ඊට පස්සේ අපි FRM user dashboard අපේ code view එකට ගියාට පස්සේ ඒ අපේ තිබ්බ errors ටික අයින් වෙලා ගිහින් තියෙනවා. ඊට පස්සේ මම මේ code එක save කරගන්නවා. save කරගෙන
FRM user dashboard design එකට යනවා. ඊට පස්සේ මම මේ බටන් ටික ඩබල් ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ මම මෙන්න මේ අපේ බෑක් බටන් එකක් ඩබල් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම මේක කෝඩ් කරගන්නවා. this dot close frm login back equal new frm login back dot show හරි. ඊට පස්සේ මම ආයේ frm user dashboard එකට යනවා. ගිහිල්ලා අපේ මේ btn minimize එක ඩබල් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම ඒක කෝඩ් කරගන්නවා. window state form window state minimize. ඊට පස්සේ මම ආපහු frm user dashboard එකට ගිහිල්ලා මෙන්න මේ maximize බටන් එක ඩබල් ක්ලික් කරගන්නවා. if condition එකක් දාලා window state equal form window state dot normal window state equal form window state dot maximize. else window state form window state normal. අපේ FRM dashboard එක අපි කලින් හදපු එකේ අපේ මෙතන කෝඩ් එකේ ඒ කියන්නේ btn maximize එකේ මෙතන අපි window state equal form window state minimize කියලා දෙන්නේ. එක වෙනස් වෙන්න ඕනේ normal විදිහට. මම මේක save කරගන්නවා. ඊට පස්සේ මම ආපහු frm user dashboard එකට යනවා. ඊට පස්සේ මම ඒක design එකට ගිහිල්ලා මෙන්න මේ close button එක select කරලා ඒකේ name එක හරි මම ඒක double click කරගන්නවා. ඊට පස්සේ if condition එකක් දානවා. මේකෙදි message box එකක් show වෙනවා. message box dot show
Are you sure you want to? You want to close, comma, confirm, comma, message box buttons, dot, yes, no, comma, message box icon, dot question, equal, dialog result, dot, yes. එතන question එකේ අරහණක් එනවා. ඊට පස්සේ application dot exit. අපි මේ ඩයලොග් රිසල්ට් එකේදී අපි yes කියලා නම් දෙන්නේ. අපේ application එක exit වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ කෝඩ් එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන අපේ btn logout එකේ මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම මේ message box එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. are you sure you want to log out කියලා. හරි. ඊට පස්සේ මම මේක save කරගන්නවා. අපි මේක run කරලා බලමු.
හරි අපේ යුසර් ඩෑෂ්බෝඩ් එක මේ විදිහට තමයි තියෙන්නේ. හරි අපි මේක එක්සිට් වෙනවා. ඊට පස්සේ මම අලුතෙන් ෆෝම්ස් ටිකක් හදා ගන්නවා. මෙන්න මේ YouTube කියන එක රයිට් ක්ලික් කරලා ඇඩ් වලට ගිහින් ෆෝම් වින්ඩෝස් ෆෝම්ස් වලට යනවා. FRM user dash ඒක මම නේම් කරගන්න FRM user dash fan කියලා. තව එකක් ඇඩ් කරගන්නවා. ඒක මම නේම් කරගන්නවා FRM user loan විදිහට. තව එකක් ඇඩ් කරගන්නවා. ඒක මම නේම් කරගන්නවා FRM user return විදිහට. තව එකක් ඇඩ් කරගන්නවා FRM user reservation. FRM user book. FRM user member. හරි අද අපි අපේ FRM user dashboard එකේ ඩිසයින් කොටසක් කරගත්තා. ඊට පස්සේ අපේ මෙතන මේ pages curve කරගන්න අපි කෝඩ් එක දාගත්තා. ඊට පස්සේ අපේ FRM user dashboard එකට අපේ panels ටික button ටික සහ picture box ඒ set එක දාගත්තා pages curve කරගන්න. ඊට පස්සේ අපේ button ටිකත් අපි name කරගත්තා. සහ ඒවා double click කරගෙන අපි අපේ code block එක generate කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපේ logout button එක අපි code කරගත්තා. ඊට පස්සේ btn back එක, ඊට පස්සේ btn maximize එක, minimize එක, maximize එක, ඊට පස්සේ close button එක,
ඊට පස්සේ අපි හදාගත්ත අපිට අවශ්‍ය කරන ෆෝම්ස් ටික user forms ටික FRM user book user dashboard user dash plan තියෙනවා ඊට පස්සේ user loan user member user reservation user return ඒ ෆෝම්ස් ටික අපි හදාගත්තා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු අපේ මේ user form ටික කොහොමද අපි අපිට අවශ්‍ය කරන විදිහට මෙන්න මේ අපේ panel user form loader එකේ ඒ size එකට හදාගන්න කියලා සහ ඒ color එක change කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.